ආයිබෝන් නංගියේ මල්ලියේ සිංහල නිස්සු එල්කේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ළඟ එන උසස් පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රයේ ලකුණු 12ක් නිකම්ම අපත යන හැබැයි පොඩි උපක්‍රමයකින් ඒ ලකුණු 12ම උපරිමයෙන්ම සාක්කුවට දාගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි අවස්ථා සම්බන්ධය කියන්නේ. ගොඩක් ළමයි අමාරුයි කියලා අතාරින හැබැයි විභාගයට අනිවාර්යයෙන්ම ලියන්න ඕන මේ ප්‍රශ්නෙට ලකුණු 3ම ලැබෙන විදිහට නිවැරදිව පිළිතුරු ගොඩනගන්නේ කොහොමද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. අද අපි බලන්නේ විභාගයට එන්න පුළුවන් වැදගත්ම උද්දෘත 10ක් සහ ඒවායේ අවස්ථා සම්බන්ධය ලියන විදිහයි. අපි යමු අපේ ප්‍රශ්නයට. පළවෙනි උද්දෘතය තමයි පිය සිසුනි සිදු වූයේ විපතක්ය මට මහත්. මෙය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් රචිත ප්‍රේමතෝ ජයති සෝකෝ නාට්‍යයේ සඳහන් වෙන්නකි. සිප්හලේ වාඩි වී ග්‍රන්ථ සජ්ජායනා කරමින් සිටි සිසුන් අසලට තීරණයක් ගැනීමට බැරි තරම් කලබලයට පත් වී උද්දාල බමුණා පැමිණි අවස්ථාවේදී උද්දාල බමුණා විසින් තම ශිෂ්‍යයින්ට ප්‍රකාශ කරන ලදී. දෙවැනි උද්දෘතය මතක තියාගනින් බෝගලාරච්චිලට වෙච්ච දේ. මෙය ලෙනාඩ් වුල්ෆ් මහතා විසින් විලේජ් ඉන් ද ජංගල් නමින් රචිත ඒ.පී. ගුණරත්න මහතා විසින් අනුවාදනය කරන ලද බැද්දේගම නවකතාවේ සඳහන් වන්නකි. පුංචිරාළ විසින් තමාට විවාහ කර ගැනීම පිණිස හිමිහිමිව දෙන මෙන් සිලිඳුගෙන් ඉල්ලූ විට සිලිඳු එම යෝජනාව ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ පුංචිරාළ විසින් සිලිඳුට ප්‍රකාශ කරන ලදී. තුන්වෙනි එක නෝනා බිස්නස් කාර්යයක් වෙලා සර් නේද කලාකාරයෙක් වෙන්න තිබුණේ. මෙය කේ ජයතිලක මහතා විසින් රචිත නොනිමි සිත්තම කෙටිකතාවේ සඳහන් වන්නකි. මාලනීගේ ජයග්‍රහණය ගැන වූ ප්‍රවෘත්තිය කියවා අවසන් කළ අවස්ථාවේ ශීලා විසින් අසංගට ප්‍රකාශ කරන ලදී. හතරවෙනි එක දරුවන් පැරදිසේ මම කැවුම්තල යාගත නොහෙමි. මෙය දඹදෙණි සාහිත්‍ය යුගයේ විසූ මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමි විසින් රචිත පූජාවලියේ අනුරුද්ධ කුමාර කතාවස්තුවේ සඳහන් වන්නකි. අනුරුද්ධ කුමරු යාළුවන් හා කරන ක්‍රීඩාවෙන් 4 වන වතාවටත් පැරද මවගෙන් කැවුම් ඉල්ලූ අවස්ථාවේ මෑණියන් විසින් කැවුම් ගෙනීමට පැමිණි පුරුෂයාට ප්‍රකාශ කරන ලදී. පස්වෙනි එක මා කරා ආ කෙනෙක් ඇතනම් මා ලෙඩිනයි කියා පුරුෂයින් ඇතුළට නොගෙනයි. මෙය දඹදෙණි සාහිත්‍ය යුගයේ විසූ මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමි විසින් රචිත පූජාවලියේ ජීවක වෛද්‍යවරයාගේ කතාවස්තුවේ සඳහන් වන්නකි. අබේ රාජකුමාරයා උදෙසා සාලවතී වෛශ්‍යාවට දරු ගැබක් උපන් විට ඒ දැනගත් මොහොතේ සාලවතී වෛශ්‍යාව විසින් පරිවාර ස්ත්‍රියකට ප්‍රකාශ කරන ලදී. 6 වෙනි එක ඔව් අයියා මම බාර ගන්නම්. මෙය ලෙනාඩ් වුල්ෆ් මහතා විසින් විලේජ් ඉන් ද ජංගල් නමින් රචිත ඒ.පී. ගුණරත්න මහතා විසින් අනුවාදනය කරන ලද බැද්දේගම නවකතාවේ සඳහන් වන්නකි. බැද්දේගම ගම්භාරයා වීමට කැමැතිදයි ඇසූ අවස්ථාවේ එයට කැමැත්ත ප්‍රකාශ කරමින් බබුන් විසින් ප්‍රනාන්දු මුදලාලිට ප්‍රකාශ කරන ලදී. 7 වෙනි උද්දෘතය ලියකිඳුරන්ගේ නාදමෙන් සියල්ල වුන් ලගන්නා ඉතා කංකල වූ මිහිරි කටහඬ ඇතිවෙම්බයි. මෙය ගම්පොළ සාහිත්‍ය යුගයේ විසූ දෙවන ධර්මකීර්ති සංඝරාජ හිමි විසින් රචිත සද්ධර්ම ලංකාලයේ ස්වර්ණතිලකා කතාවස්තුවේ සඳහන් වන්නකි. මව සමග අභයගිරිදාගබට ගොස් මල් පුදා ප්‍රාර්ථනා කළ අවස්ථාවේ පෙර ආත්මයේ ස්වර්ණතිලකා විසින් ප්‍රකාශ කරන ලදී. 8 වෙනි එක මිත්‍රේනි තෙල උඩුමහලේ දෙවගෙනක්සේ සිටිනෝ කවුරුද? මෙය ගම්පොළ සාහිත්‍ය යුගයේ විසූ දෙවන ධර්මකීර්ති සංඝරාජ හිමි විසින් රචිත සද්ධර්මාලංකාරයේ නන්දිවාණිජ කතාවස්තුවේ සඳහන් වන්නකි. සිවනම් අමාත්‍යා මාවටු පටුන්ගමට පැමිණ වීථි සැරහීම නරඹන අවස්ථාවේ දාසියන් පිරිවරා උඩුමහලේ සිටින නන්දිය වෙළඳාන්නන්ගේ බිරිඳ දුටු අවස්ථාවේදී සිව අමාත්‍යා විසින් තමා කැටුව යන සේවකයන්ට ප්‍රකාශ කරන ලදී. 9 වෙනි එක මහන තා ස්ත්‍රියක් කෙරේ ලෝභයෙන් වාසය කරන්නේ දැයි. මෙය කුරුණෑගල සාහිත්‍ය යුගයේ විසූ බහුකට්ටු මණ්ඩලයක් විසින් රචිත 550 ජාතක පොතේ චුල්ලතලුද්දර ජාතක කතාවේ සඳහන් වන්නකි. භික්ෂූන් වහන්සේ නමක් එක් ස්ත්‍රියක් පිළිබඳ ලෝභයෙන් ඈ පිළිබඳව සිතක් පහදවාගෙන සිටි බව බුදුරජාණන් වහන්සේ දැනගත් අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ විසින් එම භික්ෂූන් වහන්සේට ප්‍රකාශ කරන ලදී.
මේ වීඩියෝ එකේ කතා කරන අන්තිම උද්ෘතය තමයි ක්ෂත්‍රීය කන්‍යාවන් හැමදෙනාම කෂාය වස්ත්‍රගෙන හැඳ පෙරටාව මැනවයි. මෙය කුරුණෑගල සාහිත්‍යයේ විසූ බහුකට්ටු මණ්ඩලයක් විසින් රචිත 550 ජාතක කතා පොතේ චන්න කින්නර ජාතකයේ සඳහන් වන්නකි. බුදුන් වහන්සේ තමන්ගේ කුටියට වැඩම කරන බව අසා දැනගත් අවස්ථාවේ යශෝදරා දේවිය විසින් ක්ෂත්‍රීය කන්‍යාවන්ට ප්‍රකාශ කරන ලදී. ඉතින් නංගී මල්ලියේ අද අපි සාකච්ඡා කළේ ප්‍රශ්න පත්‍රයේ අවස්ථා සම්බන්ධ කොටසට එන්න පුළුවන් ඉතාමත් වැදගත් ප්‍රශ්න කිහිපයක්. ඔයාලට පේනවා ඇති නියම ක්‍රමයට කරුණු ටික ගැලපුවොත් මේ ලකුණු 12 ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේම ලස්සන වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු. සුබ දවසක්.